දෙවැනි ඉනිම ඔයාලා බලන්නේ අනුහස්ගේ සමාධිගේ ආදරය නිසා කියලා අපි දන්නවා. ඉතින් මේ දෙන්නම සල්ලි තියෙන මිල මුදලින් නඩුවක් නැති අය. ඒ අතිනුත් අනුහස් ඉන්නේ සමාධිටත් වඩා උඩින්. ඒ අනුහස්ගේ උත්සාහයයි එයාගේ අම්මගේ දරා ගැනීමයි නිසා. ඔබත් ඒ ආදරයට ආදරේ නම් channel එක subscribe කරන් යන්න. ඔයාට මතක ඇති මේ කොටසේදී අනුහස් සමාධියට ලස්සන රතුම රතු මල් බොකේ එකක් දෙනවා. හැබැයි තව මල් පොකුරක් කාර් එකේ ඩෑෂ්බෝඩ් එක උඩ තිබුණා. මෙතනදී සමාධිය අහන්නේ ඒක කාටද කියලා. මෙතනදී අනුහස් උත්තර දෙන්නේ ඒක අනිත් කෙල්ලට කියලා. ඇත්තටම ඒක කෙල්ලෙක්ට නෙවෙයි. ඒක අම්මට අරන් යන තමයි අනුහස් අරන් ඇවිත් තිබුණේ. කතාව ඉස්සරහට සමාධියට අනුහස් ලැබෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒ ඇස්සේ වලි ටිකකුත් දෙවනි ඉනිමේ ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. මේ පිළිබඳ ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වීමේ බලාපොරොත්තු ඇතිව.